අද මගේ channel එකට එකතු වුණ ආලව සාදරයෙන් පිළිගන්නවා. මම ඊයේත් දැකපු කාරණයක් තමයි චූටි මල්ලිලා ගොඩක් ආසයි, චූටි ළමයි ගොඩක් ආසයි මගේ ගෙදර ඇවිල්ලා මාළු බලන්න. ඒගොල්ලන් හැබැයි මාළු බලන එක විතරක් නෙමෙයි, මාළු ටැංකියට තට්ටු කරනවා, මාළු අල්ලන්න යනවා, මාළු ටැංකියට අත දානවා. මට මේක දැක්කාම හිතුණා තව ඕගොල්ලන්ට අපි මාළු ටැංකියක් පවත්වා ගනිද්දී නොකළ යුතු දේවල් තව වීඩියෝ එකක් ගේන්න කියලා. ඒ කියන්නේ දෙවෙනි කොටස වීඩියෝ එකක් විදිහට අරගෙන එන්නයි කියලා. තව නොකළ යුතු දේවල් මොනවාද ඕගොල්ලන්ට කියලා කියන්න ඕනි කියලා. පළවෙනි එක තමයි නිසි කාලයට ෆිල්ටර් එක පිරිසුදු නොකිරීම. ගොඩක් අය මාළු ටැංකියක් හදලා ඒකට මාළු දාලා ෆිල්ටර් එකක් දාලා ලයිට් එකක් දාලා ලස්සනට හදලා තියෙනවා. හැබැයි ඒගොල්ලන් එතනින් එහාට ඒක පවත්වා ගන්න උත්සාහ කරන්නේ නැහැ. මේ හේතුව නිසා ෆිල්ටර් එක හරි කාලයට පිරිසුදු නොකළොත්, අඩුම තරමේ සති දෙකකට සැරයක්වත් පිරිසුදු නොකළොත් ටික දවසක් යද්දී වතුර පිරිසුදු වෙන එක නවතිනවා. ඒ කියන්නේ ෆිල්ටර් එකට දරා ගන්න පුළුවන් තරම් ෆිල්ටර් කරලා එතනින් එහාට වතුර පිරිසුදු වෙන එක නවතිනවා. එකම ජරා වතුර ටික තමයි ෆිල්ටර් වෙවි යන්නේ. ඒක නිසා මේකෙන් මාළුන්ට අහිතක් වෙනවා වගේම ටැංක් එකත් අපිරිසිදු වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඕගොල්ලන් ටැංක් එකක් පවත්වා ගනිද්දී ෆිල්ටර් එක පිරිසිදු කරන්න ඕනේ. දෙවෙනි එක තමයි දවස පුරාම ඇක්වේරියම් ලයිට් එක දාලා නොතිබීම. ආගේ ඇක්වේරියම් එකේ ලයිට් එකක් තියෙනවා නම් ඒක දවස පුරාම දාලා තියන්න එපා. මොකද මේකෙන් ඇල්ජි හැදෙන්න අවස්ථාව වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවස පුරා දාලා තියනවා කියන්නේ හිරු එළිය වැටෙනවා වගේම තමයි ඒකෙන් ඇල්ජි හැදෙනවා වගේම මාළුන්ගේ ලයිෆ් සයිකල් එකටත් බාධා වෙනවා. ඒ කියන්නේ ගොඩක් මාළු ලයිට් එක නැති වෙලාවට තමයි ඒගොල්ලන් රෙස්ට් කරන්නේ. ඒ කියන්නේ පහසුවෙන්ම කිව්වොත් නිදාගන්නේ. ඒක නිසා මෙහෙම රෙස්ට් කරන්න කාලයක් නැති වුනහම, ඒ කියන්නේ ඕගොල්ලන් එක දිගට ලයිට් එක දාලා තිබුණොත් ඒගොල්ලන්ට රෙස්ට් කරන්න කාලයක් නැතු වෙනවා. එහෙම වුනහම වෙන්නේ මාළුන්ගේ ඉමුනිටි සිස්ටම් එක බ්‍රේක් ඩවුන් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ශක්තිය අඩු වෙනවා. ඒක නිසා ලෙඩ රෝග හැදෙන්න අවස්ථාව වැඩි. ඒක නිසා හොඳම දේ ඔයගොල්ලන් කාලයකට අනුව ලයිට් එක දාන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ලේසි රැට නිදා ගන්න ඉඳි ලයිට් එක ඔෆ් කරලා ආපහු උදේට නැගිටිද්දි ලයිට් එක දාන එක. තුන්වෙනි කාරණාව තමයි මාළු ටැංකියට සැරෙන් සැරේ අත නොදැමීම. ගොඩක් කට්ටිය හිතිච්ච වෙලාවට මාළු ටැංකියට අත දානවා. ඒක කරන්න හොඳ දෙයක් නෙමෙයි. මාළු ටැංකියට අත දානවා නම් අත නිකන් ටැප් වතුරෙන් හොඳට හොදලා තමයි අත දාන්න ඕනේ. හැබැයි මේක නිකන් වතුරෙන් තමයි හොදන්න ඕනේ. සබන් හරි වෙන මොනවා හරි වොෂින් පවුඩර් එකක් හරි නැත්නම් වොෂින් ක්‍රීම් එකක් හරි මොනවා හරි ඒ වගේ දෙයක් දාන්න නැතුව නිකන් වතුරෙන් අත හොදලා තමයි වාගේ ටැංක් එකට අත දාන්න ඕනේ. මොකද වාගේ අතේ විස බීජ තියෙන්න පුළුවන්, කුණු තියෙන්න පුළුවන්, නැත්නම් මොනවා හරි මාළුන්ට අහිතකර කෙමිකල් වගේ දෙයක් මොනවා හරි තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත් ඒකෙන් ටැංකිය අපිරිසිදු වෙනවා වගේම මාළුන්ගේ ජීවිතයටත් හානියක් වෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි මාළු ටැංකියට තට්ටු නොකිරීම හෝ වෙනත් බාධා නොකිරීම. මේක තමයි අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද සමහරක් අය හිතනවා මාළු ටැංකියට තට්ටු කළාම ඔයාගේ මාළු ඔයාව අඳුරගනී, ඔයාගේ අත ගාවට එයි කියලා. හැබැයි ඒක වැරදි. තට්ටු කරාම මේ වතුර වයිබ්‍රේට් වෙලා මාළුන්ට ඩිස්ටර්බ් වෙනවා. ඒ කියන්නේ මේක ඒගොල්ලන්ට කරදරයක්. මේකට ගොඩක් වෙලාවට ඒගොල්ලන් පුරුදු වෙනවා කියන්නේ ඒගොල්ලන් බය වෙනවා. එහෙම වුණාම ඕගොල්ලන් මේක එක දිගට කරොත් මාළු ඕගොල්ලන්ගේ අතට හුරු වෙන්නේ නැතුව ඒකේ අනික් පැත්ත වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ අතට බය වෙනවා. කෑම දාන්න ගියාම උනත් ඕගොල්ලන් ළඟට එන්නේ නැතුව අතට බය වෙන්න පුළුවන්. ඒක නිසා මේ තට්ටු කරන එකෙන් හරි වෙනත් බාධා කිරීමකින් ගොඩක් දුරට ටීවී එකක් ළඟ තියනවා නම් හරි, සාමාන්‍යයෙන් වෙනත් සද්දයක් බද්දයක් ඇහෙන තැනක, ලොකු ප්‍රෙෂර් එකක් එන තැනක, ඒ කියන්නේ මොනවා හරි ভাইබ්‍රේෂන් එකක් එන තැනක, ඒ වගේ තැනක වාගේ මාළු ටැංකියේ තියෙන එක වැරදි. පස්වෙනි එක තමයි අපි ඇති කරන මාළු කිසි විටකත් පිට ජලාශ වලට නොදීමීම. ඒ කියන්නේ පිට වතුර මොනවා හරි වෝටර් බොඩි එකකට නොදැමීම. මාළු හදද්දී දන්නේම නැතුව වාගේ මාළු ලොකු වෙලා හරි වෙනත් හේතුවක් උඩ ඔයාලට උන්න හදන්න බැරි වුණොත්, ඒ කියන්නේ ඔයාලා පොඩි කාලේදී අරගෙන ඔයාලා දන්නේ නැතුව ගත්තොත් මෙයාලා ලොකු වෙනවා කියලා දන්නේ නැත්තම්, ඒගොල්ලන් ලොකු වුණොත් නැත්තම් ඕගොල්ලන්ට වෙන හේතුවක් උඩ මේ මාළුන්ව හදන්න බැරි නම් ඒගොල්ලන්ව පිට ජලාශ වලට එකතු කරන්න එපා. මොකද ඒක කරන්න හොඳ නැති දෙයක්.
සමහරක් කට්ටිය එක කරනවා. මොකද ඒකෙන් ජලාශවල ඉන්න මාළුන්ට තර්ජනයක් වෙන්න පුළුවන්. පරිසරයට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම සමහරක් අවස්ථාවල මේ අපේ ටැංකි වල ඉන්න මාළු පිට ජලාශ වලට දැම්මොත් උන්ගෙන් වෙනත් මාළුන්ට රෝග බෝ වෙන්නත් ඊට ප්‍රස්තාව තියෙනවා. ඒක නිසා අපි ටැංකි හදන මාළු පිට ජලාශ වලට එකතු කරන එක නම් වැරදි. උදාහරණයක් විදිහට කිව්වොත් ගොඩක් දුරට ටැංක් ක්ලීනර්ස්ලා ලොකු වුණාන් පස්සේ හදාගන්න බැරිුනහම පිට ගංගා වලට ඇලදොල වලට එකතු කරනවා. මේකෙන් වෙන්නේ ටැංක් ක්ලීනර්ස්ලා ගොඩක් දුරට අනිත් මාළුන්ගේ බිත්තර කනවා සහ පරිසරයටත් හානි කරනවා. ඒක නිසා ඒගොල්ලන්ව නම් කොහෙත්ම එකතු කරන්න හොඳ නැහැ. අනිත් මාළුත් එහෙමම තමයි. මොකක් හරි හේතුවකින් පරිසරයට හරි මේ පිට ජලාශවල ඉන්න ජීවියන්ට හානියක් වෙන්න පුළුවන්. හොඳම දේ වෙන්නේ ඔයාට හදන්න බැරි නම් හදන්න පුළුවන් වෙන එක්කෙනෙකුට දෙන එක හරි නැත්නම් වෙන පිට ඇක්වේරියම් ෂොප් එකකට දෙන එක. ඒගොල්ලන් ගන්න කැමති නම් ඒගොල්ලන්ට දෙන එක තමයි හොඳම දේ වෙන්නේ. කොහොමhari මේ දේවල් තමයි දෙවනි කොටසෙන් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඕගොල්ලන් මාළු ටැංකියක් ඒ කියන්නේ ඇක්වේරියම් එකක් පවත්වා ගනිද්දී නොකළ යුතු දේවල් ගැන. මොකද ගොඩක් දෙනෙක් මේක කරනවා. මගේ කලින් වීඩියෝ එකකටත් වීව්ස් ගොඩක් තිබ්බා. ඒක නිසා මේක කරන්න ඕනි කියලා හිතනවා. ගොඩක් දෙනෙක් වැරදි කරන නිසා. කොහොමhari මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. තව කොටසක් ඉස්සරහට කරන්න ඕනි කියලා හිතුණා. තව කරුණු කීපයක් කියන්න තියෙනවා. තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්මම ගිහින් subscribe කරන්න. ඉස්සරහට තව වීඩියෝස් ගොඩක් එන්න තියෙනවා. තව vlog වීඩියෝස් ගොඩකුත්